විචිත්‍ර වර්ණ රටාවකින් විශේෂත්වයක් ලබාගෙන සොබාදහම විසින් අපූර්ව අයුරින් නිර්මාණය කළ දෘෂ්ටියටත් විද්‍යාත්මකවද ඉහළ විශිෂ්ටත්වයක් ගන්නා ශාක විශේෂයකි නියගලා. හෙළ බසින් නියගලා යන නමින් හැඳින්වෙන මෙය ඉංග්‍රීසි බසින් ග්ලෝරි ලිලි හෝ ෆ්ලේම් ලිලි, දෙමළ බසින් කාර්තිකයිපු සහ විද්‍යාත්මකව ග්ලෝරියෝසා සුපර්බා යන නාමවලින්ද හැඳින්වේ. මෙම ශාකය ශ්‍රී ලංකාව ඇතුළු අප්‍රිකාවේ උපසහාරා රටවල, දකුණු මධ්‍යම චීනය, ඉන්දියානු උපමහාද්වීපය සහ අග්නිදිග ආසියාව දක්වා පැතිරී ඇත. ශ්‍රී ලංකාවේද සෑම පාරිසරික කලාපයකින්ම මෙය දැකිය හැකිය. නියගලා මාංශමය රයිසෝමයකින් වර්ධනය වන බහුවාර්ෂික ශාකයකි. ශාකයේ හටගන්නා අලංකාර මල්වල ප්‍රමාණය සෙන්ටිමීටර 5 සිට 4 අතර වන අතර එම මල්වලට පුෂ්පපත්‍ර 6ක් සහිතය. පත්‍රවල වර්ණ දීප්තිමත් රතු සිට තැඹිලි දක්වා පරාසයකින් යුක්තව පෙනේ. රේණු 6ක් සහ පරාග බහුල පෙනුමක් දක්වේ. ගෙඩි සෙන්ටිමීටර 6 සිට 12 දක්වා දිගකින් යුතු අතර එය මාංශමය කැප්සියුලයක හැඩයකින් පවතී. එහි රතු පැහැති බීජ අඩංගුය. කෙසේ වෙතත් මෙම ශාකය විෂ සහිතය. ශරීරගත වීමෙන් මරණයකටත් පත් කළ හැකි දැඩිව විෂ සහිත ඇල්කලොයිඩ් වලින් සපිරී ඇත. විෂ මගින් ඔක්කාරය, වමනය, උගුර දැවීම, උදර වේදනාව, ලේ පාචනය වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැක. අල ආහාරයට ගැනීමෙන් හිසකෙස් සහ ශරීරයේ රෝමද ගැලවී යා හැක. මිනිසාට මෙන්ම සතුන්ටද මෙම ශාකය අතිශය අහිතකරය. කෙසේ නමුත් නියගලා ශාකය ඇල්කලොයිඩ් බහුල ශාකයකි. එනිසා ඖෂධ වශයෙන් භාවිතය දෙකිය හැක. රක්තවාතය, වඳභාවය, සර්ප දෂ්ටය, ආතරයිටිස්, වකුගඩු ආබාධ, පිළිකා වැනි රෝග සඳහා හෙළ වෙදකම තුළින් භාවිත වී ඇත. ඇතැම් දේශගුණික කලාප අනුව වර්ණ වෙනස්වීමත් සමග දෙමුහුම් කිරීමෙන් සකස් කළ විවිධ වර්ණයන්ගෙන් යුතු නියගලා විසිතුරු මල් වගාව සඳහා යොදාගනු ලැබේ. සලබයන් ඇතුළු කෘමි සතුන්ට දාරක ශාකයක් වන නියගලා වර්තමානයේ වන විනාශය නිසා තර්ජනයට මුහුණ දෙයි. එබැවින් සෞන්දර්යය හා වටිනාකමින් යුතු නියගලා ශාකය අපගේ දේශීය සම්පතක් ලෙස රැකිය යුතුය.